අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලන් සියලු දෙනාම අදත් මගේ YouTube channel එකට. ඉතින් අදත් මම ඔයගොල්ලන්ට හොල්මන් කතාවක් ගැන විස්තරයක් කරන්න දුන්නා මේ දැස්තිය. ඉතින් අද මට කියන්න හිතුණු කතාව සෑහෙන කනගාටුදායක සිද්ධියක් එක්ක ගෙතුණු කතාවක්. ඉතින් මේ සිද්ධිය වෙන්නේ මේ මාවතගම ප්‍රදේශයේ මාවතගම නුවර කුරුණෑගල මාර්ගයේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. ඉතින් මම අදාළ නංගන් වැඩි විස්තර නොකර මේ සත්‍ය කතාව ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේ කතාව සිද්ධ වෙලා දැනට මගේ මතකයේ හැටියට අවුරුදු 15ක් විතර මේ ඇති මේ සිද්ධිය වෙලා. මේ සිද්ධිය මේ හොල්මන් අවතාර වලට කලින් වෙච්ච සිද්ධිය අපි පොඩ්ඩක් විස්තර ඇතුව බලමු. ඉතින් මේ මහාවතක නුවර පාරේ එක තැනක මේ ගරාජ් එකක් තියෙනවා. ඔය ගරාජ් එකේ වැඩට තරුණ පිරිමි ළමයෙක් එනවා. කාලයක් තිස්සේ ඉතින් ඒ වැඩවලට එනවා කියන්නේ වැඩ කරලා ඉතින් උදේ එනවා හවස යනවා. එන්නේ මෝටර් බයික් එකකින් තමයි එන්නේ. ඉතින් දවසක් උදේ මෙයා ගෙදරින් පිටත් වෙලා ටික දුරක් එද්දී මේ බයික් එකේ මොකක් හරි ප්‍රශ්නයක් නිසා මේ බයික් එක හිටිනවා. ඒ කියන්නේ මේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා අදාළ ගරාජ් එක ළඟට වැඩ කරන ගරාජ් එක ළඟට කිලෝමීටර් 4-5ක් තල්ලු කරගෙනම එනවා. ඇවිල්ලා දැන් එනකොට වෙනදා 7ට එනවනම් මේ මම කියන දවසේදී 10 විතර වෙලා තියෙනවා. ඒ කියන්නේ බයික් එක තල්ලු කරගෙන ඇවිල්ලා වැඩපොළට එද්දී 10 විතර වෙලා තිබුණා. ඊට පස්සේ මෙයාට කරන්න තිබුණු කොටස ඒ කියන්නේ මෙයා ඊට කලින් දවසේ කරපු වැඩක යම් කොටසක් ඉවර කරන්න තිබ්බා. නමුත් ඒක කරගන්න තව තවත් පාරක් වෙනවනේ. ඒ කියන්නේ දවල් වෙලානේ මේ කියන දවසේ එන්නේ. ඒ නිසා මෙයා ආපු ගමන් මේ වැඩේ පටන් ගන්නකොට පටන් ගන්න ටික වෙලාවක් යද්දි 10ක් පහු වෙලා නිසා වැඩපළේ අනිත් අය තේ බොන්න ලෑස්ති වෙලා මෙයාටත් කියලා තියෙනවා මල්ලි එන්න තේ බොන්න කියලා. ඊට පස්සේ මෙයා කියලා කියනවා මේ ඕගොල්ලන් බොන්න මම තව චුට්ටකින් බොන්නම් මේ වැඩේ ඉවර කරන්න. එතකොට මේ ගරාජ් එක තියෙන්නේ ප්‍රධාන පාර ආසන්නයේ. ඒ කියන්නේ පාරටම යාව තමයි මේ ගරාජ් එක තියෙන්නේ. එතකොට මේ පාර අයිනේ මේ නවත්තපු වාහනයක යටට රිංගලා ඒ කියන්නේ මොකක් හරි වැඩක් අපි හිතමු දුනු මිටිය ගලවනවා කියන්නේ. ඒ වගේ වැඩක් කර ඉඳලා තියෙනවා. එතකොට එතකොට මේක හරි අවාසනාවන්ත සිද්ධියක් නිසා මේ කියනවාද නැද්ද කියන අදහසක් මගේ හිතේ තිබ්බා. නමුත් කාටවත් හානියක් නොවන විදිහට කියනවා කියලා මම හිතන්නේ. එතකොට අවාසනාවන්ත විදිහට මෙතනින් දාවෙන වෙච්චි මෝටර් රථයකට ඒ කියන්නේ කාර් එකක් බොහොම වේගයෙන් ඇවිල්ලා මේ තරුණයා යට කරගෙන යනවා කියන්නේ ආපු වාහනේ මේ දැනට නවත්තලා මේ ගරාජ් එකට දාලා තියෙන වාහනේ ගැටෙනවා. ඒකත් මේ ප්‍රදේශයේ යම් තැනකට ගිය වාහනයක්.
ඉතින් මේක ඒ වාහනේ ගැටෙනකොට මෙයාට යට හිටපු තරුණයා අවාසනාවන්ත විදිහට මේ අනතුරට ලක් වෙනවා. ඒ කියන්නේ මේ හිස කඳෙන් වෙන වෙලා මේ මරණයටපත් වෙනවා. ඒ කියන්නේ එතකොට මේ දැන් අර රාජ්‍යයේ අනික් අය මේ තේබම වෙලාවනේ. මෙයා ඉතින් මේ කියලා තින හරි මේ අයියේ මං එන්නම් ඔයාලා බොන්න කියලා. ඒ අතරේ දැන් මේ තාප්පරේට ආපු ක්ෂණික ආපු වාහනයකට මෙයා ඒ වාහනේ අනතුරට ලක් වෙලා මෙයා යනවා. අන්තිමට මෙහෙම කාලයක් ගත වෙලා ඉතින් මේක සාමාන්‍ය කොයි කාටත් අමතක වෙලා අවුරුදු 7ක් ඉතින් යනකොට මෙයාගේ අවතාරය කියන්නේ ඉතින් කවුරුත් දන්නේ නැහැ. නමුත් මෙයාගේ අවතාරේ සැරිසරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක වෙන්නේ කොහොමද? මෙයා මේ ස්ථානේ ඉඳන් මෙයා පදිංචි වෙලා හිටපු ගේ තියෙන දුර අපි හිතමු කිලෝමීටර් 5ක් කියලා. ඒ අතර ඕනම තැනක මේ අවතාරය පෙනී හිටිනවා. ඉතින් ලොකු ගැටලුවක් නේ එතකොට. ඒ කියන්නේ යන අය බය වෙනවානේ. ඉතින් මේ අවතාරයේ දෙන්නේ කොහොමද? ඒක දැන් මේ තාක්ෂික තමයි අපට ආරංචි වෙන ගම් පළාතේ එහෙම මේ සිද්ධි වුණා කියලා. නමුත් අපිට මට ආරංචි වෙච්ච පළවෙනි සිද්ධිය තමයි මාවතකම යම් වැඩක් කරලා මාවතකට ඇවිල්ලා යම් වැඩක් කරලා මොටර් බයික් එකකින් ගෙදර යමින් හිටපු කෙනෙක් ඉඳලා පිටින් පාරුන ගමනේ එයා හවස 8ට විතර 8:00 විතර මේ රෑ 8:00 විතර මෙයා ගෙදර යනවා. යන්නේ දැන් මාවතම පැත්තේ ඉඳන් මේ කුරුණෑගල පැත්තට. එයා මාවතම ඉඳන් කිලෝමීටර් 2ක් 3ක් තමයි එයාගේ ගමන. එතකොට එයා එහෙම යද්දී එයාට ආරංචි වෙලා මේ මෙහෙම සිද්ධියක් හොල්මන් තියෙනවා කියලා එයා පිළිගන්නේ නැහැ. එහෙම යද්දී අර අනතුර වෙච්ච තැනින් පිරිමි ළමයි අත දාලා තියෙනවා. ඒක අත දාලා මේ ඊට පස්සේ මෙයා බයික් එක නවත්තලා. ඊට පස්සේ කියලා අනේ ඇයි මාව මේ චුට්ටක් මේ මං ගෙදර යන ගමන් මාව පොඩ්ඩක් මේ දාගෙන යන්න කියලා. එහෙම නිතින් කියන්නේ. ඉතින් ඊට පස්සේ මෙයා දැන් අර අත දාපු එක්කන පිටිපස්සේ නගිනවා. ඊට පස්සේ ඉතින් බයික් එක පැදගෙන දෙන්න කතා කර යනවා. ගිහින් දැන් මේ බයික් එක පදින කෙනා දැන් මේ හැරෙන්න ඕනේ යම් තැනකින්. මේ එයාගේ ගම් පළාතට. ඉතින් ඒ හැරෙන්න තැනින් එතකොට පිටිපස්සේ කෙනා බස්සවන්න ඕනේනේ. මල්ලි මම මෙතනින් යනවා ඔයා එහෙනම් බහින්න කියලා. ඉතින් දැන් කමන්නේ එහෙනම් මම මෙතනින් බහින්නම් කියලා. දැන් එයා බැහැලා තියෙනවා. මේ බයික් එකට මාගදී ගොඩවුණු කෙනා තමයි එතකින් බස්සන්නේ. එයාලා අයියේ එහෙනම් මම යන්නම් කියලා. එතකොට මේ බයික් එක පදින කෙනා වැඩි ගානක් ගන්න නැතුව මේකමට පස්සයට බැලලා තියෙනවා මේ හරි හැටි අඳුනගන්න ඉතින් මේ කවුද මේ ළඟමල්ලි කෙනෙක්ද කියලා බලාගන්න මේ හැරිලා බලලා තියෙනවා. ඒ බලනකොට තමයි ඒ කියන්නේ ධර්ම තේරෙන්නේ මේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒ කියන්නේ අර පිටිපස්සේ ආපු කෙනා යන්නම් කියලා බැහැලා මේ
යන්නේ කොහොමද? හිස නැතුව. ඒ කියන්නේ ඔළුවක් නැහැ. ඒ කියන්නේ මේ ශරීරේ මේ හිසක් නැහැ. මේ ලේ තැවරුණු කඳ කොටස විතරයි ඉස්සරහට ගමන් කරන්නේ. ඉතින් ඒකට බය වුණු තරුණයා, ඒ කියන්නේ බයික් එකට අරගෙන ගිය ළමයා ඉතින් ගොඩක් බය වෙනවා. බය වෙලා ඉතින් මේ එයාට ජීවිත හානියක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒකට අවශ්‍ය කටයුතු කරගෙන එයා ජීවිතේ බේරගන්නවා. ඉතින් මේ සිද්ධිය කොහොම වෙලා කාලයක් ගත වෙනකොට මේ අපි හිතමු මාසයක් දෙකක් විතර යනකම් අර මේ බයික් එකේ ගිය කෙනා මේ රාත්‍රී ගමන් බිමන් යන්නේ නැතුව ඔබ ඉතින් මේ අමතක වෙනකන් ඉඳලා ආයි දවසක් යද්දි මේ ආයිත් මේ විදිහටම මේ තරුණය මේ අත දාලා තියෙනවා. එතකොට එදා මෙයා නගගන්නේ මේ බයික් එකට. මේ නගගන්න නැතුව එයා මේ ගෙදර යනවා. ඒ ගියාට දැන් බයිසිකලයක නගාගත්තේ නැතත් එයාට යම් බයක් දැනෙනවා. නමුත් එදා මේ බයික් එකට නැග්ගේ නැති නිසා වැඩි බයක් හිතිලා නැහැ. දැන් නමුත් ඉතින් මෙයාට දැන් බය මොකද්ද? මෙයාට අවුමට ඇවිල්ලා ගෙදර යන්න බෑනේ. හදිසියකටවත් දැන් රෑ මේ ටවුමට ඇවිල්ලා ආපහු යන්න බෑ. මොකද අරයම අතරින් බයික් එකට නැගිටිනවා. ඊට පස්සේ මෙහෙම කාලයක් ගත වෙද්දී මේ පාරේ ගමන් කරන ගොඩක් අයගේ වාහන වලට, ඒ කියන්නේ මේ කාර් වලට, වෑන් වලට, ඒ වගේ වාහන වලට මේ නගින්න මෙයා පටන් ගන්නවා. අවුද මේ තරුණයාගේ අවතාරය. ඉතින් මෙහෙම කාලයක් ගත වෙද්දී ලොකු ප්‍රශ්නයක් බවට මේකපත් වෙලා අන්තිමට මේ තරුණයාගේ ගමේ මේ සිද්ධිය ටිකක් වැඩිපුර සිද්ධ වෙන නිසා කට්ටිය සාකච්ඡා කරලා බලලා මේකට සුදුසු කටයුත්තක්, ඒ කියන්නේ දානමාන පින්කම් කරලා ඒ වගේ කටයුත්තක් කරන්න යොදා ගන්න තියෙනවා. එදා දැන් බණ ගෙදරට එන කෙනෙකුට මෙයා තමන්ගේ තරුණයාගේම වත්තේ කොස් ගහක ඉඳන් බිමට පැනලා මේ අර බණ අහන්න එන පුද්ගලෙක්ව බය කරනවා. බය කරන්නේ කොහොමද? මේ අර ඉස නැතුව ඉඳලා මේ ඉතින් අතට බය වෙනවනේ ඕන කෙනෙක්. ඒ කියන්නේ මිනිස්සෙක්ගේ ඔළුව නැතුව එන්නේ බෑ. එද්දි ඉතින් ඕන කෙනෙක් බය වෙනවනේ. එතකොට එහෙම සිද්ධියකුත් වෙනවා. ඒකෙදි ඒ ගමේ බය වෙනවා. අන්තිමට මේ දානමාන දීලා මෙයාව පිටත් කරන්න බැරිවට බැරි කියන්නේ මේ පිටත් කරගන්න අමාරු වෙන නිසා මේ ඔය යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ගෙන්නලා මෙයාව දැනට බය වෙච්ච කෙනාට ආරූඪ වුණාන් පස්සේ මෙයාගෙන් කරුණු මේ විමසලා බලලා තියෙනවා. මේ කවුද ඔය, මොකද්ද මේ වෙන්නේ, මේ අවතාරය මොකද්ද, මේ මලකුන් ප්‍රේතෙක්ද, එහෙම නැත්නම් යක්ෂයෙක්ද, මොකද්ද කියන කතාව මේ අහද්දි කියලා තියෙනවා. මම තමයි මේ අර අහවල් තැන අනතුරෙන් මිය ගියේ මම. ඉතින් මම ඔය මේ විනෝදෙට වාගේ ඔය පාරේ යන කොල්ලන්ගේ බයික් වලට නගිනවා. ඉතින් මේ සමහරු බය වෙලා දැන් ටවුමට එන්නෙත් නැහැ. ඉතින් මේ ඒ හින්දා ඉතින් මම මේ එතන හන්දියේ ගාමත් හන්දියේ ඔය මට හිතුණු තැනක මම මේ වගේ දේවල් කරනවා. මේ කට්ටිය ඉතින් බය කරනවා. බය මේ සමහරු බය වෙනවා, සමහරු බය වෙන්නේ නැහැ. ඉතින්
මෙහෙම මේ ඒ විස්තර ටිකක් කියාගෙන යද්දී මේ ළඟ හිටපු තරුණයෙක් දිහා බලලා මේ ආරුඩ වෙච්ච ආත්මය කියනවලු මේ ඔබත් මං අල්ලගන්න ඉන්නේ. ඔබ මේ එදා මිනි පෙට්ටිය ඇරලා බැලුවනේ. මේ මගේ බෙල්ල නැද්ද කියලා ඔළුව නැද්ද කියලා. ඔබත් මං අල්ලගන්න ඉන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ ඒ අදාළ පුද්ගලයා කිව්වලු නෑ මං මේ ඉතින් වරද්දකට කරා නෙමෙයි. මේ මං මේ යාළුකමට බැලුවේ මේ ඒක ගැන අමනාප වෙන්න එපා කියලා. ගමන් නෑ මචං එහෙමනම් කමක් නෑ. මේ කියලා තියෙනවා. ඉතින් මේ බලවේගය මෙහෙම කාලයක් තිස්සේ තැන් වල පිරින් මිනිස්සු මේ බය කරමින් මෙහෙම කාලයක් ගත වෙද්දී අන්තිමට අර දානමාන පින්කම් කරලා ඒ තවත් මේ යන්ත්‍රමන්ත්‍ර කරුවන්ගේ ඒ ක්‍රමවේදවල ප්‍රතිඵලයක් වශයෙන් මේ බලවේගය මේ නැත්තටම නැති වෙනවා. ඉතින් ඊට පස්සේ එහෙම කාටවත් බයිසිකලයකටවත් වාහනයකටවත් මේ අවතාරය හම්බ වුණේ නැහැ. ඉතින් මේකෙන් මම කියන්න යන්නේ මේක මේ සත්‍ය සිද්ධියක්. ඒ කියන්නේ මේ ගැන දන්න අය ඕන තරම් ඉන්නවා. නමුත් දැන් මම මේකේ සමහර කොටස් ඕගොල්ලන්ට කියන්නේ මොකද හේතුව ඒක මොකද පෞද්ගලිකත්වයට හානිය සිද්ධ වෙන්න පුළුවන් මන නිසා මම මේක කියන්නේ. නමුත් මේ සිද්ධියේ මීට වඩා කොටස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ කෙනෙකුට මේක ගැන හොයලා බලලා දැනගන්න අවශ්‍ය නම් එහෙම අවස්ථාවක විස්තර දැනගන්න පුළුවන්. නමුත් ඉතින් මේක තමයි මම අද ඔයගොල්ලන්ට කියන්නේ සිද්ධිය. ඉතින් මේ ආවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්න ඒ තරුණය ගැන ඇත්තටම ආනන්දාත් වීමට. ඉතින් මේකත් සත්‍ය සිද්ධියක්. ඉතින් මේකත් එක්ක මම නවතිනවා තව කතාවක් අරන් එනතුරු ඔයගොල්ලන්ට ජය වේවා.